පොළොන්නරුව වැලිකන්ද කටුවන්විල නගරයේ අයිස්මත් ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු අල්ලා ගැනීමට කටුවන්විල පල්ලියේ ප්‍රධාන පූජකවරයා ඇතුළු ප්‍රදේශවාසී ජනතාව ඊයේ කටයුතු කළා. එම අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී අයිස්මත් ද්‍රව්‍ය සහ රුපියල් 70,000කට ආසන්න මුදලක් සොයාගෙනුණු අතර වැලිකන්ද පොලිසිය වෙත කළ දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් පොලිස් භාරයට ගෙනුණා. පොළොන්නරුව වැලිකන්ද කටුවන්විල නගරයේ අයිස්මත් ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයන් දෙදෙනෙකු අල්ලා ගැනීමට කටුවන්විල පල්ලියේ ප්‍රධාන පූජකවරයා ඇතුළු ප්‍රදේශවාසී ජනතාව ඊයේ කටයුතු කළා. එම අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී අයිස්මත් ද්‍රව්‍ය සහ රුපියල් 70,000කට ආසන්න මුදලක් සොයාගෙනුණු අතර වැලිකන්ද පොලිසිය වෙත කළ දැනුවත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් පොලිස් භාරයට ගෙනුණා.